මේ අපිට ලක්ෂ ගාණක් වියදම් කළ උපාධියක් දුන්නා නම් දැන් ඔබලා අපිට රස්සාවල් දියව. මෙහෙම කියනවා නේද? ඇත්තටම මම යෝජනා කරනවා. අන්න එහෙම තමන්ව ගොඩ දාගන්න පොඩ්ඩිම හරි මහන්සියක් ගත්තේ නැති කෙනෙක්ට උපාධියක් තියෙනවා නම් ඒ අයට රස්සාවල් දෙන්න එපා. මේක ඔයාට හිතෙන්න පුළුවන් හරි ක්‍රූර ප්‍රකාශයක් කියලා. හැබැයි චුට්ටක් හිතන්න තමන්ව ගොඩ දාගන්න පොඩි හරි මහන්සියක් වෙන්න පුංචි හරි හැකියාවක් තමන්ගේ පැත්තෙන් ඩෙවලොප් කරගන්න උත්සාහවත් නොකරපු කෙනෙක් එයාට තියෙන ඩිග්‍රී එකේ සර්ටිෆිකේට් එක නිසා කොහේ හරි රස්සාවකට යනවා නම් එතෙන්ට ගිහිල්ලත් වැඩක් කරන්නේ නැහැ. ඒක ඵලදායී වෙන්නේ නැහැ. මම යෝජනා කරන්නේ එහෙනම් ඔයා උපාධියක් ගන්න වැය කරපු අවුරුදු 3-4 ඔයා කේක් ටිකක් හදන්න, ඔයා ඇඳුමක් මහන්න, අන්න ඒ වගේ දෙයක් ඉගෙන ගන්න ඔයා යෙදුවා නම් ඔයා මේ වෙද්දී රස්සාවල් ඉල්ල පාරවල් ගානේ අවුවේ වැස්සේ කාලය කන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ තමන්ගේ හැකියාව මොකක්ද කියලා හඳුනගන්නේ කොහොමද? ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ තමන්ට පුළුවන් දෙයක් තමන්ගේ ඇඟේ තියෙන හැකියාව මොකක්ද කියලා හරියට හොයාගන්න බැරි එක. ඉතින් මේකට ලෝකේ තියෙන ඕනතරම් concept. ඉතින් මේවත් මම කියලා දෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් ඔයාගේ mobile phone පාවිච්චි කරලා search කරා නම් අඩුම තරමේ AI එකක් පාවිච්චි කරා නම් ඔයාට අද වෙද්දි හොයාගන්න පුළුවන්. හැබැයි එහෙමත් බැරි නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔයාට අවුරුද්දක් ඇතුළත ගේමක් ගහන්න පුළුවන්. ඔය රාජ්‍ය සේවයට යන්න දඟලන පෙන්ෂන් එකක් බලාගෙන ඉන්න දඟලන ඒ රස්සාවට වඩා ඔයාගේ ජීවිතේ අවුරුද්දක් දෙකක් තුනක් ඇතුළත ලයිෆ් ස්ටයිල් එකම සම්පූර්ණයෙන් වෙනස් කරගන්න පුළුවන් මේ concept එක හරියට පාවිච්චි කරොත් ඉවරනකම් බලන්න. මේ ලෝකේ තියෙනවා පුංචි concept එකක්. අපි කියමු මේකට tool box එකක්. ඔයාට යමක් කරන්න යනකොට ඔයාට අවශ්‍ය වෙන tool ටිකක් දැන් මොකක් හරි වැඩක් කරන්න ඔයා ලීයක් හිටන්න ගියොත් ඔයාට කීයටක් ඕනි. ඒක කැටයමක් කපන්න ගියොත් නියනක් මිටියක් ඕනි. මේ වගේ අපිව අපේ ඇතුලේ ඉන්න හීරෝව අඳුරගෙන අපේ ශක්තියන් අවදි කරගන්න පුළුවන් concept එකක්, tools ටිකක්. මේකට කියනවා NLP, Neuro Linguistic Programming. ඉතින් මෙන්න මේ concept එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපි මොනවටද දක්ෂ කියලා හොයාගන්න. හරියටම අහගන්න මේ ටික කරලා බලන්න ඔයාට ඔයා ගැන හොයාගන්න පුළුවන් වෙයි. හරියට ඔයා දිහා කණ්ණාඩියකින් බලන් හිටියා වගේ. මේ ක්‍රමය හරි සරල එකක්. හැබැයි මේක වැදගත්. ඔයාට ඔයාගේ ජීවිතේ උපරිම සතුටක් දැනෙච්ච අවස්ථාවක් ඇති. මේ ගැන මම මීට කලින් වීඩියෝ වල පැහැදිලි කරලා තියෙනවා ඇන්කරින් කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ ඇන්කරින් එකක් සරලව ගත්තොත් ඔයා අපි හිතමු උපාධිය ගත්ත වෙලාව කියලා. ඒ අරගෙන BMI ස්විච් එකේ ඔයා ෆොටෝ එකක් ගත්ත වෙලාව. සමහරට ඔයා A level සමත් වෙච්ච වෙලාව. මේ වගේ වෙලාවක ඔයාගේ ජීවිතේ මාර සතුටු වෙච්ච වෙලාවක් වෙන්න ඕනේ. අන්න ඒ වෙලාවට තිබුණු ඒ හැඟීම නැවත උත්තේජනය කරගන්න ඔයාගේ ඇඟේ වැඩ කරපු ඒ වෙලාවේ හෝමෝන ටික ඒ ප්‍රමාණයෙන් නැවත උත්තේජනය කරගන්න වැඩක් මේ ඇන්කරින් කියන්නේ. ඒ ගැන වීඩියෝ එකක් අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඇන්කරින් ගැන කරපු වීඩියෝ ඔයාට ලින්ක් එක දාන්නම්. ඉතින් මේ ඇන්කරින් පාර්ට් එක පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් නැත්තම් අඩුම තරමේ ඒ වෙලාව මතක් කරගෙන ඒ ඇඟට දැනෙච්ච ඒ හැඟීම නැවත උද්දීපනය කරගන්න. ඒ වෙලාවට මනසින් යන්න. වටේ පිටේ හිටපු මිනිස්සුන්ගේ මූණු වල තිබුණු හිනාව ඔයාට සුබපතපු විදිය ඔයාගේ තිබුණු ෆුල් එනර්ජි එකේ වෙලාවේ මතක් කරගන්න. මතක් කරගෙන චුට්ටක් මෙන්න මෙහෙම අහන්න. ඔයාට මහන්සි දැනෙන්නේ නැතුව, කම්මැලි දැනෙන්නේ නැතිව යම් කිසි දෙයක් ඉවර වෙනකල් කරන්න පුළුවන් නම් පටන් ගත්තට පස්සේ එපා වෙන්නේ නැහැ. ඔයා ඇඳුමක් මහනවා. ඔයාට ඒකේ අවසානය දකින්න ආසයි. ඔයා කේක් එකක් හදනවා. ඔයාට ඒකේ අවසානය දැකලා රහ බලන්න තව කෙනෙක් ඒක රහයි කියනවා දකින්න ආසයි. ඒ වගේ අපි හිතමු කෑම හදනවා. ඔයා කෑම හදලා ඒක ලස්සනට පිළියෙල කරලා ප්‍රසන්ට් කරන්න ලස්සන ඩිෂ් එකක් හදන්න ආසයි. අපි හිතමු එහෙම දෙයක් කියලා. ඒ වගේ ඔයාට වැඩේ පටන් අරගෙන ඉවර වෙනකල් කම්මැලි නැතුව මාර උද්‍යෝගයෙන් කරන්න පුළුවන් වැඩක් තියෙනවා නම් අන්න ඒක මතක කරගන්න. හැබැයි ඔයා නෙගටිව් මයින්ඩ්සෙට් එකේ නෝ දැන් මට රස්සාවක් නැහැ රජෙන් රස්සාවක් දියාගෝ වගේ ඉන්නවනම් ඒ මයින්ඩ්සෙට් එක අයින් කරලා ඔයා එන්න ඔයාගේ උප්පරිම ජවය තිබුණු උප්පරිම හොඳ එනර්ජි එකක් තිබිච්ච මොහොතට ඒ ස්ටේට් එකට එන්න ඇවිල්ලා කල්පනා කරන්න මට කම්මැලි නැතුව මහන්සි නැතුව ඉවර කරන්න සමහර විට කෙනෙක්ට පුළුවන් දෙයක් හොඳට පැහැදිලි කරලා දෙන්න තව කෙනෙක්ට. ඔයා දන්න සබ්ජෙක්ට් එක උගන්වන්න පුළුවන් ඔයාට. පුංචි ටියුෂන් එකක් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක මගදී කම්මැලි වෙන්න බෑ. මගදී නිින්ද යන්න බෑ. සරලව ගත්තොත් ඔයාට තියෙන පැෂන් එක මෙතනින් අඳුර ගන්න පුළුවන්. හැබැයි තව වැදගත් concept ටිකක් ඊළඟට මම කියලා දෙන්නම්. දෙවෙනි ක්‍රමවේදය. මේකට කියනවා meta model questioning කියලා. ඉතින් සරලව ගත්තොත් ඔයාගෙන් ප්‍රශ්න අහගෙන තියනවද? මම මොකද්ද කරන්නේ? ඒ වගේ ප්‍රශ්නට උත්තර ගොඩක් එනවා. මම ඊළඟට මොකද කරන්නේ?
මම මොනවද ඉගෙන ගන්නෙ? මේ වගේ ප්‍රශ්න අහුවොත් එහෙම ඒක ක්වොලිටි ප්‍රශ්නයක් කියලා අපිට හඳුන ගන්න අමාරුයි. ඒ නිසා මේ මෙටා මොඩල් ක්වෙස්චනින් කියන්නේ හරියටම ගත්තොත් ඒක ස්පෙસિෆයි කරලා අහන ප්‍රශ්න. තමන්ගෙන්ම තමන් අහගන්න ප්‍රශ්න ටිකක්. ඉතින් මේ ප්‍රශ්න ටික චුට්ටක් බලමු අපි කොහොමද අහන්නේ කියලා. එතකොට ඔයාලට උත්තර ටික හරියටම හදාගන්න පුළුවන්. සමහර වෙලාවට තියෙනවනේ මෙන්න මෙහෙම. ඔයා හොඳට අහන්න ඔයාගෙන් මිනිස්සු වැඩිපුරම ඔයාට මොනවා හරි දෙයක් කරලා දෙන්න නැත්නම් උදව්වක් ඉල්ලන්නේ මොන වගේ දේවල් වලටද? ඔයාගෙන් උදව්වක් ඉන්නවා. සමහර වෙලාවට අපේ ගමේ ඉන්න සමහර අයගෙන් අපි ඔයාගේ අවට ඉන්න කෙනෙක්ගෙන් ඔයා කම්පියුටර් එකේ ප්‍රශ්නයක් තිබුණොත් අහනවා වෙන්න පුළුවන්. ඔයා කාට හරි කියනවා වෙන්න පුළුවන් ෆොටෝ එකක් ගහලා දෙන්න මෙයාට හොඳටම ෆොටෝ. මේ වගේ ඔයාටත් ඇති අන්න එහෙම දෙයක්. කවුරු හරි කෙනෙක් ඔයාගෙන් අහනවා නම් මෙන්න මේක මට කරලා දෙන්න. ඔයාගෙන් උදව්වක් ඉල්ලනවා නම් වැඩිපුර උදව් ඉල්ලලා තියෙන්නේ මොන වගේ වැඩකටද? අන්න ඒක ඔයාගේ තියෙන හොඳ දක්ෂතාවයක ඔයා හඳුනා නොගත්ත මූල බීජයක් වෙන්න පුළුවන්. එහෙනම් අහන ප්‍රශ්නේ තමයි මිනිස්සු වැඩිපුරම උදව් ඉල්ලන්නේ මගෙන් මොන වගේ වැඩවලටද? ඊළඟ ප්‍රශ්නේ අහන්න මෙන්න මේ විදිහට. ඔයාට අහන්න පුළුවන් වෙනත් අයට වඩා වේගෙන්ම ඉක්මනින්ම මම ඉවර කරලා දාන වැඩ මොනවද? දැන් ඔයාට අයිඩියා එකක් ඇතිනේ ඔයාගේ යාළුවොත් එක්ක ඔයාගේ අවට සමාජ ඔයාගේ සර්කල් එකත් එක්ක වැඩ කරද්දී ඒ අයට වඩා වේගෙන් ඔයාට කරන්න පුළුවන් වැඩක් ඇති. කල්පනා කරලා බලන්න. ඔයා කම්පියුටර් එකේ වැඩක් කරනවද, කෑමක් හදනවද, වටේව ඔයා ඇඳුමක් මහනවද, ඔයාට අනිත් අයට වඩා වේගෙන් ඉක්මනින් මේ වැඩේ කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ එහෙනම් ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ඒකට දක්ෂතාවයක්. අන්න ඒක අඳුරගන්න මේ වැඩේ පාවිච්චි කරන්න පුළුවන්. මේ වීඩියෝ එක දිග වෙන්න පුළුවන්. හැබැයි මේක අතිශය වැදගත් වීඩියෝ එකක්. තව පොයින්ට් දෙකක් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා සෝෂල් මීඩියා වල ඔයා ෆලෝ කරන අය ඇති. නැත්නම් ටීවී එකේ හරි ඔයාගේ හිතේ ඇඳිච්ච රෝල් මොඩල්. ඔයාට ඔයාගේ ජීවිතයේ රෝල් මොඩල්ස් ඇති. ඔයා චුට්ටක් ඒ අය ගැන පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඔයා කාටද වැඩියෙන්ම කැමති? ඔයා කාගේ දේවල්ද කාගේ සක්සස් එකද වැඩියෙන් දකින්න කැමති? හරි. මෙන්න මේක චුට්ටක් කල්පනා කරන්න මේ වීඩියෝ එක බලන ගමන්ම පුළුවන් නම් මේ වීඩියෝ එක පෝස් කරලා කල්පනා කරන්න කාටද කැමති? මොන වගේ අයටද කැමති? මොනවා කරන අයටද වැඩියෙන් කැමති? ඔයා වැඩියෙන් බලන්නේ මොන වගේ වීඩියෝස්ද මොන වගේ ෆොටෝස්ද මොන වගේ දේවල්ද? කල්පනා කරන්න. ඊට පස්සේ කල්පනා කරන්න ඕනි මෙන්න මේ පුද්ගලයන්. හරි මේකට කියනවා මොඩලින් කියලා. NLP වල මේ අය කරන මොන වැඩේටද ඔයා වැඩියෙන්ම ආස? අපි හිතමු කෙනෙක් කතා කරන විලාසයට ඔයා ආසයි. එහෙම නැත්නම් එයා යම්කිසි ප්‍රශ්නයකට අප්‍රෝච් කරන විදිය ගැන ඔයා ආසයි. එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් ආර්ට් එකක් කරන්නේ නීට්නස් එකට ඔයා ආසයි. එයා වැඩ කරන වේගයට ඔයා ආසයි. මොකක් හරි ඔයාට බලා ගන්න පුළුවන් ඔයා වැඩියෙන්ම කැමති. ඒ ඔයා වැඩියෙන්ම ෆලෝ කරන්න කැමති සක්සස් ස්ටෝරීස් වල ඔයා වැඩියෙන්ම කැමති ඒ අයගේ මොන කොටසටද? ඒ අය සම්පූර්ණයෙන් ෆලෝ කරන්න බැරි වෙයි. හැබැයි ඔයා එයාගේ කැමතිම කොටසක් තියෙනවනේ. ඒ ඔයා කැමති වෙනවා කියලා කියන්නේ බොහෝ විට ඒ කැමති වෙන කොටස ඔයාගේ ඇතුලේ තියෙන කොටසක්. ඒකයි ඔයා ඒකට ඔයා අපි කියනවා මේකට අනුනාදය වෙනවා. එහෙනම් ඔයා වැඩියෙන්ම කැමති මොනවටද කියලා හොයලා බලන්න. එහෙනම් අන්නේ දෙයක් ඔයාලට පටන් ගන්න පුළුවන්. හරි. මොකද ඒ අය දැන් සක්සස් වෙලා තින්නේ. ඒ පාත් එකේ ගිහිල්ලා. එහෙනම් ඔයාට මුලින් ඉඳලා පටන් ගන්න පුළුවන් ඔන්න දෙයක් හොයා ගන්න පුළුවන්. ඉතින් මේ කොටසත් ඒ වගේම වැදගත්. මේ අවසාන කොටස ඉවර වෙනකල් බලන්න. ඉතින් මේකට කියනවා රීෆ්‍රේමින්. ගොඩක් වෙලාවට තමන්ගේ අසාර්ථකත්වයන් ගොඩක් අය දකින්නේ දුර්වලකමක් විදිහට. තමන් හරි දුර්වලයි කියලා. හැබැයි අපි මේ NLP කියන concept එකේදී අපි මේක රීෆ්‍රේම් කරනවා. රාමුව වෙනස් කරනවා. කොහොමද? දැන් ඔයා බිඳුවටම වැඩිච්ච වෙලාවක් කල්පනා කරන්න. හැබැයි ඔයා තාමත් ජීවත් වෙනවා. තාමත් දෙපයින් මේ මහ පොළොව උඩ හිටගෙන ඉන්නේ. එහෙනම් ඔයා ඒ බිඳුවට වැටිච්ච තැනින් යම්කිසි ස්ටෙප් එකක් උඩට එන්න ඔයා භාවිතා කරපු දේවල් ටිකක් තියෙනවා. දැන් ඒක ඔයාගේ ස්කිල් එකක්. සමහර වෙලාවට ඔයා බිඳුවට වැටිච්ච වෙලාවක තවත් අයත් එක්ක කතා බහ කරලා ඒගොල්ලන් එක්ක ඔයාගේ ප්‍රශ්නේ ෂෙයා කරගෙන ඔයා ගොඩාපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඒක ඔයාගේ ස්කිල් එකක්. ඒ වගේම සමහර වෙලාවට ඔයා බිඳුවට වැටිච්ච වෙලාවක ඔයා ශනිකව පටපට ගාලා දේවල් ටිකක් ඉගෙනගෙන හරි දේවල් ටිකක් හොයලා සර්ච් කරලා Tamanට තියෙන හැකියාවන් හොයාගෙන ඔයා ඒ වෙලාවේ නැවත බිඳුවේ ඉඳලා ස්ටෙප් දෙක තුනක් ඉස්සරහට ඔයා නැගිටින්න පාවිච්චි කරා වෙන්න පුළුවන්. එහෙනම් ඔයාට වේගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඔයා ෆාස්ට් ලර්නර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට අනිත් අයත් එක්ක කන්වින්ස් කරන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි අපේ තියෙන හැකියාව හඳුනාගත්තොත් මොකද වෙන්නේ? අන්න පුළුවන් වෙනවා අපිට තවත් කෙනෙක් අපිට යමක් කරලා දෙන තුරු බලන් ඉන්නේ නැතුව දේවල් ආරම්භ කරන්න. ඇත්තටම මට හරි දුකක් දැනෙනවා මේ. උපාධියකුත් අරගෙන Tamanට පේපර් ක්වොලිෆිකේෂන් තියාගෙන මොකුත් නොකර කවුරු හරි දෙනකම් බලන් ඉන්න මිනිස්සු දැක්කාම ඇත්තටම ලෝකයේ දිනන මිනිස්සු ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් එක ගොඩක් වෙනස්. ඉතින් අපි උත්සාහ කරමු. ඔයා වැටෙන්න එපා. ඔයා අතහරින්න එපා. ඔයා එක්සෑම් එකක් ෆේල් වුණා කියලා ඔයා අතහරින්න එපා.
බලන්න තමන්ගේ තියෙන දක්ෂතාවය මොකක්ද කියලා. ඒක ඔයා ටිකක් ප්‍රැක්ටිස් කරගෙන යනකොට ඔයාට පේන්න ගන්නවා ඒ ඔයාගේ තියෙන දක්ෂතාවය ඇතුලේ තියෙන වපසරිය මොන වගේද? ඒකෙන් මුදල් හම්බ කරන්න පුළුවන් ඔපචුනිටිස් මොනවද? මේව මොකුත් දකින්නේ නැහැ අපි කවුරු හරි දෙනකල් බලන් හිටියොත්. මම කියන්නේ අස්වැසුම මානසිකත්වයෙන් මිදෙන්න අපි අපේ හැකියාවන් හොයාගෙන ඉස්සරහට යන්න පටන් ගන්න. එහෙනම් ජය වේවා.